ඔයාලා දැකලා තියෙනවද මේ තරුණ වයසෙන් මැරෙනවා. ඒ කියන්නේ හිටි ගමම මැරෙනවා. ඒ කියන්නේ යාලට ලෙඩකුත් නැහැ මොනවත් නැහැ. හිටි ගමන් ඔහේ හිටපු ගමන් මැරෙනවා. ඒ වගේ කට්ටිය ඔයාලා දැකලා ඇති නේද ගොඩක්. එතකොට ඔය සමහර කට්ටිය ඔයාලා දැකලා ඇති සෑහෙන කල් ජීවත් වෙන අවුරුදු 110කයි 105කයි 95කයි 85කයි මේ එහෙමයි. දැන් ඔයාලා හිතලා බලන්න ගමේ හොඳ වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයා එකපාරටම මැරෙනවා. හොයාගන්නත් බෑ. ලෙඩකුත් නැහැ මුකුත් නැහැ. එයා එකපාරටම මැරිලා යනවා. ගමේ නරක වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයා මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 85 95 100ත් පන්නලා ඉන්නවා වැරදි කරන කෙනා. ඇයි මේ සබා ධර්මයේ හැදිලා තියෙන්නේ වෙන මොකකින්වත් නෙමෙයි. හොඳ වැඩ කරන කට්ටිය ඉක්මනින්ම මැරිලා යනවා. අවුරුදු 40න් 45න් උපරිම වුණොත් 60න් හොඳ වැඩ කරන කට්ටිය මැරිලා යනවා. නරක වැඩ කරන කට්ටියට තවත් ඒ කියන්නේ මේක මායя විසින් කරන දෙයක් නේ. වැරදි වැඩ නරක වැඩ කරන කට්ටිය තවත් මේකට සසරට ඇදලා තියාගන්න ඕන නිසා මායя කරන්නේ තවත් හිටපන් කියලා එයාලගේ ආයුෂ දික් කරනවා. එයාලා මැරෙන්නේ. ඒක තවත් පව් කරගෙන තමයි එයාලා කවදාරි මිය යන්නේ. ඉතින් මේ ගහක් ගන්න බලන්න මේ පිච්ච මල් ගහක් වුණත් හොඳ මල්නේ අපි නෙලාගන්නේ. මේ නරක මල නෙලා ගන්න නෑනේ. හොඳ මල තමයි අපි නෙලාගන්නේ. අන්න ඒ වගේ තමයි මේ මිනිස් ජීවිතෙත් හොඳම කට්ටිය ඉක්මනට මැරෙනවා. නරක කට්ටිය මේ ලෝකේ වැඩි. එයාලා හොඳටම ජීවත් වෙනවා. එහෙනම් තෙරුවන් සරණයි.